හැමෝටම අද නම් ඩේ ව්ලොග් එකක් නෙමෙයි තියෙන්නේ හවස ගත්ත ව්ලොග් එකක් ඊවිනිං ව්ලොග් එකක්. අද මම ව්ලොග් එකක් කරනවා කියලා හිතන් හිටියේ නැහැ. ඒ වුණාට මට හවස එකපාරට අයිඩියා එකක් ආවා රැට එළවලු රොටි කනවා කියලා. ඉතින් ඒ නිසා මට හිතුණා ඒක ඔයගලන්ත් එක්ක බෙදා ගන්න ඕනේ කියලා. ඉතින් මේ 4ට විතර මම එළවලු රොටියකට අවශ්‍ය පිටි එක ලෑස්ති කරන්න යනවා. අද හවස මට පන්සලට යන්න තියෙනවා බෝධි පූජාවක් තියන්න. ඉතින් ඒකටත් යන්න ඕනේ. ඒ නිසා මම මේ යන්න කලින් රෑ කෑම එක ලෑස්ති කරලා යන්නම් කියලා හිතුවා. එනකොට ටිකක් අවශ්‍ය නිසා. පිටිය කනලා තියලා ගියාම හරිනේ. ඉතින් මේ දාන දේවල් ඔක්කොම මම හිතීමට තමයි දාන්නේ. මාත්‍රාවකට මැනලා නෙමෙයි. පාන් පිටි දැම්මා. ඊට පස්සේ ලුණු චුට්ටක් දැම්මා ඒකට. ඊට පස්සේ තෙල් චූට්ටක් දාගන්නවා. මේ මම එළවලු රොටි හදන විදිය මම දන්නේ මේකද හරිම ක්‍රමය කියලා. මම හදන්නේ නම් මේ විදිහට. ඊට පස්සේ ඒකට වතුර චුට්ට දාලා ඉස්සලා මේ ටික කලවම් කරගෙන ඒකට වතුර චුට්ට දාලා මම පිටි එක හදා ගන්නවා. අනලා ඉතින් මං හරි ආසයි එක එක කෑම වර්ග හදන්න. ඒ වගේම එළවලු රොටි කන්න ගොඩක් ආසයි. ඉතින් මට හිතුණා අද රැට මේ දවස් ටිකේම බත් කාපු නිසා එළවලු රොටියක් හදමු කියලා. ඉතින් පිටි මෝලිය හදලා ඉවරයි. ඒකත් වහලා පැත්තකින් තියලා මම කරි එක හදන්න ලෑස්ති වෙන්නේ. අල ගෙඩියක් තිබුණා ලොකු එකක් ගත්තා. අලයි ලීක්සුයි විතරයි මම අද කරි එකට දාන්නේ. හරිම සිම්පල් විදිහට හදාගන්නේ. ඉතින් අල ගෙඩිය චූටි කෑලි වලට කපා ගන්න තමයි හදන්නේ. මෙහෙම කපලා තවත් චූටි කෑලි වලට මම අල ගෙඩිය කැපුවා. මොකද මට ඉක්මනට ඒක තඹ ගන්න ඕනේ වුණා. මොකද මම පන්සලට යන්න ගිලන්පස ලාස්ති කරගන්න ඕනේ. ඒකත් ලාස්ති කරන්න ඕන නිසා මොකද 4යි වෙලාව 5 වගේ වෙනකොට පන්සලට යන්නත් ඕනේ. ඒ නිසා අල ගෙඩිය චූටිම කෑලි වලට කපාගෙන ලීක්ස් ටිකත් කපා ගත්තා. ඔන්න බලන්න මම අල ගෙඩිය තවත් අර කපලා මදි වෙලා තවත් පොඩි කරනවා. මොකද එතකොට ඉක්මනට තැම්බෙනවා අල ටිකක් තැම්බෙන්න වෙලා යන නිසා මම ඒක කරා. මට එක අල භාගයක් ඇති කියලා හිතුණා. ඊට පස්සේ ආයෙ හිතුවා අනිත් කෑල්ල කොහොමත් සවුත් වෙන නිසා එකක් ගන්නවා කියලා. ඊට පස්සේ මම එළවලු ටික කපාගෙන මේ පාන් එකක් වෙන කියලා ඒකට තෙල් ටිකක් දාලා වැඩි කරාට පස්සේ අල ටික ගන්නවා. අල ටික දාලා ඉවර වෙලා ඒක ටිකක් ටෙම්පරාදු වෙන්න තියලා මම මේකට එකතු කරනවා ලුණු කුඩු ටිකකුයි ගම්මිරිස් ටිකකුයි. මම ලුණු කුඩු ගම්මිරිස් කුඩු විතරයි දාන්නේ. මොකද මට ගස්ටයිටිස් තියෙන නිසා සර ගොඩක් කන්න බෑ. දැන් මම ඒක ගොඩක් පාලනය කරගෙන ඉන්න නිසා සර ගොඩක් කන්නේ නැහැ. මම පිටි වර්ග කනවත් ගොඩක්ම අඩුයි. හැබැයි අර ඉඳලා හිටලා ඉතින් ආසාවට මේ වගේ දේවල් ගෙදර හදාගෙන කනවා මම. ඉතින් ඒක විතරක් එකතු කරලා ටිකක් ටෙම්පරාදු කරලා වතුර දාලා ඒක තැම්බෙන්න තිබ්බා. ඊට පස්සේ මේ ගිලන්පස එක හදනවා මම. ඊට පස්සේ වෂ් එකක් දාගෙන ඇවිල්ලා ලෑස්ති වෙලා ගෙදර පහනක් තියලම ඔයගලන් දන්නවනේ මම ඩේලි පහන තියනවා ගෙදර කියලා. ඉතින් පන්සල් යන්න කලින් ගෙදර පහනක් තියලම යනවා කියලා හිතුවා නංගිට මල් වට්ටියට මල් කඩා ගන්න කියලා. මම ගෙදර පහන තියන්න ලෑස්ති වුණා. ඉතින් ගෙදර පහනක් තියලා ඒකත් එතන මල් බුදු ආසනේ බුදු කුටිය හදලා ගෙදර පහනක් තියලා ඉවර කරලා නංගි මායි දෙන්නා ලෑස්ති වුණා පන්සලට යන්න. බෝධි පූජාවට ඕන බඩු ටික ඔක්කොම ලෑස්ති කරගෙන ඊට පස්සේ ඇත්තටම ගොඩක් වෙලා ගිහින් තිබුණේ මම හිතන්නේ පාට යන්නම් කියලා හිතන් හිටියට 5:00 විතර වුණා. ඒත් ගෙදර පහනක් තියලා යන්න. මොකද අපි එනකොට 6:00 විතර වෙන නිසා ගෙදර පහනක් තියලා යන්න ඕන නිසා මම ගෙදර පහනක් තියලා මල් පහන් පූජා කරලා ඒ වතාවත් ටික ඔක්කොම ඒ විදිහට පිළිවෙලට කරලා ඉවර වෙලා තමයි
පන්සලට ගියේ. ඉතින් ගොඩක් මම පැන් එහෙම පූජා කරනවා. ඉතින් ඒ වතාවත් ඔක්කොම හරියට කරන්න ඕනේ. ඒ ටිකත් කරලා ඉතින් ඔන්න නංගියි මයි දෙන්න පන්සලට ආවා. ඊට පස්සේ බෝධි පූජාව ලෑස්ති කරලා ඒක පූජා කරලා පන්සිල් අරගෙන ඔක්කොම කරලා ඉවර වෙලා බෝධිය පැන් වලින් නාවන්න තමයි මේ යන්නේ. ඉතින් බෝධිය පැන් වලින් නාවලා ඒ වැඩ ටිකත් කරලා අපිට පන්සලේ ලොවි ගහ කපලා. ඉතින් සම්පූර්ණ කපලා නෑ පොඩ්ඩක්. ඉතින් ලොවි ටිකකුත් අහුලා ගත්තා ඒ අතරේ. ඊට පස්සේ එන ගමන් බඩු ටිකකුත් ගෙනාවා. පැනඩෝල් එහෙම ගෙදර ඉවර වෙලා තිබුණා. මම සාමාන්‍යයෙන් අවශ්‍ය වෙන බෙහෙත් වර්ග ටික ගෙදර තියාගන්නවා. ඒ ටික ගෙනාවා. ඊට පස්සේ මම වර්ක්අවුට්ස් ටිකක් කරා. මොකද මට ඊයේ කැම්පස් ගිය නිසා වර්ක්අවුට්ස් කරන්න වෙලාවක් තිබුණේ නැහැ. ඒ නිසා වර්ක්අවුට්ස් ටිකක් කරා. ඒක මට ඇඟටත් වෙනසක් දැනෙනවා. මගේ මනස රිලැක්ස් වෙන්නත් ඒක මට ලොකු උදව්වක් වෙනවා. ඇත්තටම මම ලොකු ස්ට්‍රෙස් එකක හිටපු කෙනෙක්. මං ස්ට්‍රෙස් එක රිලීස් කරගන්න තමයි මේ වීඩියෝස් උනත් පටන් ගත්තේ. ඉතින් මට ඒක රිලැක්ස් වෙන්න හොඳ හේතුවක් වර්ක්අවුට්ස් උනත්. ඊට පස්සේ මම ඇඳුම මාරු කරගෙන මේ වොෂ් කරන්න කලින් රෑ කෑමත් හදලා ඉවර කරනවා කියලා හිතුවා. එළවලු රොටි ටික හදාගන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ පිටි එක හදලා ඊට පස්සේ කරි එක දාලා මට ලස්සනට හැඩයට එළවලු රොටි නමන්න නම් බෑ. එක එක හැඩවලට තමයි මම හදන්නේ. මොකද මම නිතරම එළවලු රොටි හදනවා. ඒත් අදටත් මට ඒක ලස්සන හැඩයකට නමා ගන්න බැර. තුන් මුල සැරේට නම් කොහොමත් නමන්න බෑ. ලස්සන හැඩයකට හදන්න බෑ. ඒ නිසා ඉතින් මේ මට පුළුවන් හැඩයට තමයි මම හදන්නේ. ඉතින් ওই විදිහට එළවලු රොටි මම 8ක් විතර හදාගත්තා. තව බතුත් ගෙදර තිබුණා. ඉතින් ඒකත් නාස්ති කරන්න බැරි නිසා එළවලු රොටි මම ලුණු කැඳ බොන්න හරිම ආසයි. ඉතින් බත් ටිකෙන් ලුණු කැඳ බොනවා කියලා හිතාගෙන එළවලු රොටි කීපයක් හදාගත්තා. මේ මම හදපු එළවලු රොටි ටික ඉතින් කාලා රස බලන්න පටන් ගත්තා. ඇත්තටම රසයි. සැරත් නැහැ. ගානයි ඔක්කොම හොඳට තියෙනවා. මම නම් ඔක්කොම ටික කෑවා. නංගි නම් වැඩිය කෑවේ නෑ. ඊට පස්සේ මේ ලොවි ටිකත් හොදලා ලුණුත් දාලා ඉවර කරා. ඉතින් අදට එච්චරයි. ගිහින් එන්නම්. බයි බයි.